විශේෂත්වය තමයි කොළඹ ඉඳන් අපිට එන්න පුළුවන් ළඟම තැනක් තමයි මේ තැන. ඉතින් මේ වගේ සුන්දර ලස්සන පරිසරයකින් තමයි වනෝද්‍යානයේ ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් මේ ප්‍රදේශය මුල් කාලීනව හොරගොල්ල වලව්වට තමයි අයත් වෙලා තිබිලා තියෙන්නේ. අපි අද මේ යන්නේ හොරගොල්ල ජාතික උද්‍යානයට. මාර්ග කිහිපයක්ම භාවිත කරලා මෙතනට ළඟා වෙන්න පුළුවන්. අපි අද මේ ආවේ නිට්ටඹුවෙන් වේයන්ගොඩ පාරේ. කිලෝමීටරයක් වගේ ආවම වම් පැත්තෙන් ඔයාලට හම්බ වෙනවා පින්නගොල්ල පාර. ඒ පාරේ මීටර් 800ක් වගේ එද්දි ඔයාට උද්‍යානයට ළඟා වෙන්න පුළුවන්. වාහන පාකින් එකක් නම් දැනට වනෝද්‍යානයේ තුල නැහැ. වාහනය කියන ඔයාට පොඩි මුදලක් ගෙවලා මේ අවට තියෙන නිවෙස්වල පුද්ගලික පාකින් වල වාහනේ දාලා වනෝද්‍යානයට යන්න පුළුවන්. මේ තමයි වනෝද්‍යානයේ තිබෙන හොර කැලේ වැව. වනෝද්‍යානයේ පැවැත්මට නම් ලොකු දායකත්වයක් තමයි ලබලා දෙන්නේ. ඉතින් මේ වගේ සුන්දර ලස්සන පරිසරයකින් තමයි වනෝද්‍යානයේ ඇතුළට යන්න තියෙන්නේ. වර්ෂා කාලයේදී අතිරික්ත ජලය ඇද ගැනීමටත් වියලි කාලවලදී වනාන්තරයේ දෙසට බෙදා හැරීමටත් මෙම හොර කැලේ වැව ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ ජලාශයේ මගුරා, කණයා, කොටපෙතියා, අබිරාව යන මත්ස්‍ය විශේෂත් දැක ගන්න පුළුවන්. ඔයා මෙතෙන්ට ආවම රුපියල් 40ක වගේ මුදලක් දීලා ප්‍රවේශ පත්‍රයක් කරගන්න ඕනේ. හැබැයි ඔයාගේ ID කාඩ් එක ප්‍රවේශ පත්‍ර කවුළුවේ තියලා තමයි යන්න ඕනේ. ඒ වගේම ඔයාට ප්ලාස්ටික්, shopping bag ඒ වගේ දේවල් නම් අරන් යන්න අවසර ලැබෙන්නේ නැහැ. වනෝද්‍යානය ඇතුළට යද්දි නම් මාරම නිදහසක් තමයි දැනෙන්නේ. ජනාකීර්ණ නගරයක් ඇතුලේ මෙහෙම දෙයක් තියෙනවද කියලා හිතා ගන්නත් බෑ. ඔයාට මේ තීරුවෙන් ඇතුළට ගොඩක් දුර ඇවිදගෙන යන්න පුළුවන්. අක්කර 33ක වගේ භූමි ප්‍රදේශයක් පුරා මේ වනාන්තරය පැතිරිලා තියෙනවා. අපි අද ඉන්නේ ලංකාවේ කුඩාම ජාතික උද්‍යානය. ඉතින් මේ ප්‍රදේශය මුල් කාලීනව හොරගොල්ල වලව්වට තමයි අයත් වෙලා තිබිලා තියෙන්නේ.
ඉන් අනතුරුව 1973 වසරේදී මේ ප්‍රදේශය අභය භූමියක් බවට පත් කරලා තියෙනවා. 2004 වර්ෂයේදී තමයි ලංකාවේ ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒ වගේම වැලි මිශ්‍ර මැටි පසක් පවතින මෙම උද්‍යානයේ පුරාම තෙත් සහිත ස්වභාවයක් තමයි තියෙන්නේ. මේ උද්‍යානය ආශ්‍රිතව තෙත් සදාහරිත වනාන්තරවලට අයත් ශාක ප්‍රජාවක් තමයි තියෙන්නේ. හොර, ගොඩපර, කැකුණ, දියපර, බට, කිතුල්, නැදුන්, ඇටඹ, බෝ, රුක්, අන්කෙන්ද, මිල්ල, එවගේම මෝනමල්, දෙල්, වෙලං යන ශාක වර්ගත් බහුලව දකින්න පුළුවන්. මාවේවැල්, හිඹුටුවැල්, පෝටවැල්, පුස්වැල් වගේ වැල් වර්ගත් නිල්මුණ රැස්ස, කඳුලැස්ස, වටැස්ස වගේ තෘණ විශේෂත් දැක ගන්න පුළුවන්. පිවිසුම් ස්ථානයේ ඉඳලා අපි ටිකක් දුරකට ඇවිල්ලා තමයි තියෙන්නේ. ඉතින් මේ ප්‍රදේශය ඉතාමත් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙනවා. විශේෂත්වය තමයි කොළඹ ඉඳන් අපිට එන්න පුළුවන් ළඟම තැනක් තමයි මේ තැන. ඒ වගේම ඔබ මේ ශාක ගැන මොනවා හරි පරීක්ෂණ කරනවා නම් අධ්‍යයනය කරනවා නම් ඔබට මෙතන ඉතාම හොඳ තෝතැන්නක් වෙනවා. හඳුන් දිවියා, කොළ දිවියා, මීමින්නන්, නරියා, දනුලේනා මේ කියන සත්තු වගේම අලු කෑදැත්තා, ශ්‍රී ලංකා ගිරාමලිත්තා, ශ්‍රී ලංකා අලු ගිරවා, ශ්‍රී ලංකා මුදුන්බොර දෙමලිච්චා, ආසියානු කොහා, ඇටිකුකුල වැනි පක්ෂීන් වර්ගද පිඹුරා, නයා, තිත්පොළඟා, ගැරන්ඩියා, පොළොන් තෙලිස්සා, හෙරමල් කරවලා, ඇහැටුල්ලා, මූදු කරවලා යන සර්ප විශේෂත මේ වනෝද්‍යානයේ ඉන්න බව තමයි අපට දැනගන්න ලැබුණේ. මාර්ගයේ අමතක වෙන්නේ නැතුව යන්න මෙන්න මේ වගේ සලකුණු සටහන් කරලා තියෙනවා. මෙන්න මේ වගේ තැන් හදලා තියෙනවා ඔබටත් ගිමන් නිවා ගන්න. අපි දැන් වනෝද්‍යානයෙන් එළියට යන්න තමයි හදන්නේ. ඉතින් තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.